ආයබන්වට ඈත අතීතයේ සිටම චීනයේ මිනිසුන්ට තිබුණා තම සතුරාව විනාශ කිරීම සඳහා අපූර්ව උපක්‍රමයක්. මේදී තම සතුරාට තේපැන් සාදයකට ආරාධනා කර එකම තේ පෝච්චියකින් Tamanටද තේවත් කරමින් සතුරාට තේ ලබා දෙනවා. දෙදෙනාම තේ පානය කිරීමෙන් පසු එක්වරම සතුරා තේ පානයේ විෂ වීමෙන් මරණයටපත් වෙනවා. නමුත් අනෙකාට කිසිවක් සිදුවන්නේ නැහැ. කොහොමද ඉතින් ඒක වෙන්නේ? දෙදෙනාම තේ ලබා ගත්තේ එකම තේ පෝච්චියෙන්. මේ සතුරාට පමණක් විෂ වන තේ වර්ගයක්ද? නැහැ. තේ වර්ගය එක සමානයි. නමුත් අභිරහස ඇත්තේ තේ පෝච්චිය. ඉතින් මේ විශේෂ තේ පෝච්චිය ඝාතකයාගේ තේ පෝච්චිය විදිහට තමයි හඳුන්වන්නේ. විශේෂය තමයි මේව තේ පෝච්චිය ඇතුලේ කුටීර දෙකක් අඩංගු වෙනවා. එහි එක් කුටීරයකට තේ පානයත් අනෙක් කුටීරයට විස පුරවන්නත් පුළුවන්. ඒ ක්‍රියාකාරීත්වය සිද්ධ වන්නේ ඒ විදිහට. තේ අඩංගු කුටීරය සහ විස අඩංගු කුටීරය යන කුටීර දෙකම වෙන වෙනම සම්බන්ධ වෙන වායු කුහර දෙකක් තේ බඳුන අල්ලන ස්ථානයේ පිහිටා තිබෙනවා. ඒ විට තේ වක් කරන පුද්ගලයාට Tamanට තේ වක් කරද්දී විස සහිත කුටීරයේ වායු කුහරය ඇඟිල්ලෙන් වසා තේ සහිත කුටීරයේ වායු කුහරය ඇර තිබෙනවා. ඒ විට විස සහිත කුටීරයට වාතය නොයමින් විස එළියට නොපෙමිනේ. තේ අඩංගු කුටීරයේ වායු කුහරය නිවාරණය වී තිබීමෙන් වාතය එම කුටීරයට යාම පටන් ගන්නවා. ඒ විට තේ පමණක් ඔහුගේ කෝප්පයට වැටෙනවා. ඉන්පසු ඔහු සතුරාට තේවක් කිරීමේදී තේ සහිත කුටීරයේ වායු කුහරය ඇඟිල්ලෙන් වසාගෙන විස සහිත කුටීරයේ වායු කුහරය නිරාවරණය කර තියාගන්න. ඒ විට සතුරාගේ තේ කෝප්පයට විස පමණක් වැටෙනවා. ඉතින් මේ තාක්ෂණයේ 17 වන සියවසේ පටන් එන ඇස්පැන්දුම් ක්‍රමයක ක්‍රමයෙන් නිර්මාණය වුණ දෙයක්. මෙහිදී මැජික් ශිල්පී එක බෝතලයේ කුටීර කිහිපයක් සාදාගෙන ඒට වතුර, බියර්, වයින් වගේ දේවල් පුරවනවා. ප්‍රේක්ෂකයන්ගෙන් නැසන විට ඔබට වතුර දෝනේ, බියර් දෝනේ කියලා ඔවුන් ඉල්ලන්නේ වතුර නම් වතුර සහිත කුටීරයේ වායු කුහරය නිරාවරණය කොට තබා අනිකුත් වායු කුහර ආවරණය කර දමනවා. ඒ විට වතුර පවණක් එළියට එනවා. අදටත් මෙවැනි තේ පෝච්චි සහ බෝතල් අලෙවි කිරීමට තිබෙන අතර ඒවා විවිධ නම් වලින් විකුණනවා. අද කාලේ නම් කුඩා දරුවන් මැජික් උපක්‍රමයක් ලෙස භාවිත කරන මේ අතීතයේ භාවිත වුණේ තම සතුරන්ව ප්‍රියමනාප ලෙස විනාශ කිරීමට කියලා තමයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.